කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා Ghost Game YouTube channel එකට ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ Dead Space 2 කියන ගේම් එකේ ගේම් ප්ලේ එක ඉතින් ගේම් එක මම පටන් ගත්ත විතරයි නිව් ගේම් තියලා දැන් ගහලා බලමු. Isaac, are you there? Come in, Isaac. Oh God, I'm so sorry, Isaac. Look at Yalla call the karna. time difference. I'll call you back later. It's okay. How you doing? Good. You're right, Isaac. The Ishimura is a great ship. Ishimura. I am කියන්නේ මෙහෙම so අර lucky to be serving aboard her. මොකද්ද Dead Space කියන්නේ මේ හොරර් ගේම් එකක් පට්ට හොරර් ගේම් එකක් ඉතින් ගේම් තුනක් තියෙනවා ගේම් තුනම සුපිරි Thank you. මේ ඉතින් මේකේ සීන් එක තියෙන්නේ නිකන් අර මේ Pushing me to do this. මොකද්ද මේ කෙල්ල වැඩ කරන්නේ ඉෂ්මූරා කියලා මේ ෂිප් එක. හරිද? ඒ කියන්නේ ඒ ෂිප් එක නිකන් අර තනිකර නිකන් ලෝකෙ දියුණු යා ගිහිල්ලා මේ වෙන ප්ලැනට් එකක මේ මයිනින් කරනවා. ඒ කියන්නේ අර රිසෝසස් ගන්න තෙල් වගේ නම් මකුළු ගන්න. මේ ඉතින් එහෙම කරනකොට අර වෛරස් එකක් ඇවිල්ලා මුළු ෂිප් එකම කෙලවෙලා ඔය සීන් තමයි Dead Space 1 වල වෙන්නේ. මේ දැන් නිකන් කියන්නේ අපි ඉෂිමුරා වලට ගිහිල්ලා දැන් එළියට ආවිල්ලා සීන් එකක් තියෙන්නේ නේද? දැන් අපේ මේන් කැරක්ටර් එක අයිසෙක්ට මුට පිස්සු වගේ සීන් එකක් තියෙන්නේ. About your dead girlfriend. අර කියන්නේ What was her name? Nicole. I didn't want it to end like this. තනිකරම මූ අර සයිකොලොජිකලි මේ පිස්සු හැදිලා ඉන්නේ මුට මේ අර ඉෂිමුරා වල වෙන සිද්ධි එක සිද්ධි නිසා මේ කොහමද ඉතින් මේ ඒ කියන්නේ මේක පට්ට හොරර් ගේම් එකක් හරිද ඇක්ෂන් උත් තියෙනවා. ඒ කියන්නේ මගේ නම් Dead Space වලින් ෆේවරිට් එක මේක තමයි. මේ 3 එක මේ එච්චර ඒ කියන්නේ 3 එක අවුලක් නෑ. මේක තමයි පට්ට මේක. 1 එකත් සුපිරි 2 එකත් සුපිරි. ඒ කියන්නේ මම ආසම 2 එකට 2 එකේ ස්ටෝරි එක පට්ට නිකන් අර 2 එක සුපිරි. A mission for which you volunteered, am I right? යාර වයිෆ් ඉන්න නිසා තමයි ඉතින් මේ මෙයා අයිෂුවරා එකට ගියේ. තනිකර තියෙනවා මේක නිකන් අර හෙන්න ලොකු සීන් එකක් තියෙනවා මේ සයිකොලොජිකල් සීන් එකක්. Ship, Isaac. The marker. The marker. Did you have ඒ contact? මාකර් එකෙන් තමයි මම හිතන්නේ අර මේ ඔය සත්තු හැදෙන්නේ ඩීමන්ස් ලාගේ. මොකක්ද ඒගොල්ලෝ උන්ට කියන්නේ? නෙක්‍රොමොන්ස්ටර් මොකද්ද මොකලත් තමයි කියන්නේ. It spoke to me. What did it say, Isaac? What did it say to you, Isaac? මේක අස්හෝල්. අර ඉන්නේ මැරුණ වයිෆ්. Isaac, can you hear me? කෙලෙම උට පිස්සු ඇදලා බඩු පැකට්ටලා තියෙන්නේ දැන්. අර පිස්සු මිනිස්සු ඉන්න තැනක ඉන්නේ. Isaac. Isaac, can you hear me? Dana, I found Isaac Clarke. Repeat, I have him. Great work, Franco. Be careful. He's been out a long time. සීනතු ඉඳලා තියෙන ලොකාලයක්. Good, good. Steady, steady, steady. We gotta get you out of this straitjacket. Where am I? Alright, I know you're confused right now. I can explain everything, but you gotta trust me, okay? හරි හරි. You're in terrible, terrible. Whatever. හරි හරි. ඔඩු. ඔඩෝ මට මතකයි මේක. ෂීට්. යකෝ මන්න අල්ලන්නවත් නෑ ඕහ පොගොල. ඔහොම වුණොත් එහෙම මට අර ඔළුවෙන්ම ගැහුවයකෝ අර ඔළුවට. ආරි දිවිල්ල තින පටන් ගත්ත ගමන් ඉතින් නෙක්කොමොස් හැමදැනම අන්නර අරුන් ඇවිල්ලා අර ඔළුවට ගහපු නිසා තමයි ට්‍රාන්ස්ෆෝම් වුනේ. අර පොඩි වවුල් වගේ જાතිය. වැදුනා යකෝ අනිත් පැත්තට කොහමද බං ඉතින් දුවන්නේ අරුන් පස්සෙන් එද්දි ඔගුල හොන්නේ නෝ යකෝ. හරි අඩෝ මේකේ ලේ තියෙනවා මට මතකයි කට්ටි කියන්නේ මේ ඔය නෙක්කොමොන්ස් ලගේ ලිම්ස් ගැලවෙනවා ඊට පස්සේ මේ අපිට ලිම්ස් ගලවලා අරන් එහෙම මේ කියන්නේ ඇටැක් කරන්න පුළුවන් මේ නියමුට අමුතු ෆෝස් පවර් එකක් වගේ එකක් තියෙනවා නිකන් මැෂිනරි වලින් මේ කොහොම හරි මේ පට්ට ගේම් එක සේව් ඉතින් මේ සේව් කරගෙන යන්න තියෙන අපිට මතක තියාගෙන සේව් කරගෙන යන්න ඔයගොල්ලෝ ගහද්දි මේ සේව් කරන්න බැරුණොත් එහෙම ඉතින් අපරාධේ හරි ඒගොල්ලන්ට හරි ඒගොල්ලන්ට
එන අපිත් නිකන් දැන් මෙතනින් පැනලා යනවා වගේ සීන් එකක් තියෙන්නේ මේ අපි වෙන හිර කරලා තියෙන සීන් එකක් නෙති ඒ කියන්නේ අපි ශිමුර වලින් ආවට පස්සේ නිකන් අර දැන් මේ අපිව නිකන් අල්ලගෙන තියාගෙන ඉන්න සීන් එකක් තියෙන්නේ මේ මොකද වෙන්නේ බලන්න ඒ කියන්නේ නිකන් මාකේ ගැන ශිමුර වල උණු දේවල් ගැන දැනගන්න මුන්ට අනිකර මේ දැන් අර ගවර්න්මන්ට් එකකින් වගේ නිකන් අර මේ දැන් කියන්නේ ඒකනේ බං ඉෂිමුරා වලට කියන්නේ ඉෂිමුරා ප්‍රොජෙක්ට් එක කරේ මේ කියන්නේ මේ අර අපේ ලෝකේ රිසෝසස් මැද වෙලා නිකන් අර මේ අනිත් මේ ලෝක වලට ගිහිල්ලා රිසෝසස් ගන්නනේ දැන් උදාහරණ සරල උදාහරණයක් කිව්වොත් අර මේ තෙල් ඉවර වෙලා තෙල් ගන්න ගියා වගේ වැඩක් තමයි උනේ ඒ කියන්නේ තෙල් නෙමෙයි මං හිතන්නේ එහෙම කියන්නේ මට මතක නෑ මොකද්ද රිසෝසස් කියලා නා අර හරියට මතක කිව්වද කියලා මතකත් නෑ මට දැන් මේ ගේම් එක ගහලා ගොඩක් කල් මේ අපේ අද්දගත් බැඳලා අර ඒ පිස්සුන් එහෙමනේ අර හිරේ ඉන්නුනුත් එහෙම All the key subjects need to be eliminated, terminated. يعني අර කන්ට්‍රෝල් කරගන්න බැරි ප්‍රිසනර්ස් ලාත් එහෙම මන් දෙකලා දෙනවා කොහොම මේ අත් එක්ක දෙලා තියෙනවා We can both get out of here. Just cut me out of this straitjacket. No one's getting out of here alive. ඉතින් මේ රිලීස් ලා දෙන 2011 හරිද ඉතින් ග්‍රැෆික්ස් කියන ඕගොල්ලෝ ඉතින් ඒ කාලේ හැටියට පට්ට මොකද්ද මාරු පෙන්නුවේ නෑ යට කැමරා එක මොකක්ද දෙන්නේ කියලා ඇන්න කියලා තමයි හිතුවේ අර අපි ෆ්‍රී කරා අපි වගේම දා පිස්සු තමයි ඉන්නවලා It's red. It's a health pack and a flashlight in that wall locker. You should grab it. හරි අපිට හෙල්ත් පැක් එකක් ගන්න කිව්වා. එන රෙග් එක කියලා කියන්නේ අර පිටිපස්සේ මෙයාගේ තියෙන්නේ. මේ අන්න ඒක රතු පාටලා තියෙන්නේ. මේ හෙල්ත් එක ගන්න එක නිල් පාටලා තියෙන එකෙන් තමයි හෙල්ත් එක පෙන්වන්නේ. ඒ මරු සීන් එකයි දැන් සමහර ගේම් වල හඩ් එකකින් හෙල්ත් එක පෙන්වන්නේ. ගම්මින් පැත්තෙන් පෙන්වන හෙල්ත් එක මෙච්චර එක දැන් මේකෙ මෙහෙම නෙමෙයි තනිකර මේ හඩ් එක ගන්න නෑ ගේම් එකේ. හඩ් එක ගන්න නෑ ඔයගොල්ලෝ පේනවනේ. හඩ් කියන්නේ මැප් මුකුත් අනම්මන සේරම නෑ. තනිකර ෆුල් මේක තියෙන්නේ. උට ඉන්න බැරි වුණා උට. මොකක්ද ඔය පැන්නේ අයියෝ. බග් ගලා ගියද මන්ද? මැරලි ඉවරලා උ ජම්ප් වුණා එකපාරට. Isaac Clarke, is that you? Who are you? My name is Mantama, Stella. Mantama. I'm the one trying to rescue you. Why? What's going on? You're suffering from a unique form of dementia, Isaac. ඒ Something මේ you ඩෙඩ් can ස්පේස් වල මුට පාට seven. සූට් එකක් තියෙනවා. හරිද? දැන් ඉස්සරහට හම්බෙ මට එතකන් ගේම් ප්ලේ එකක් ගේන්න බැරි වෙයි. ඒ කියන්නේ මේ ගොඩක් වෙලා ගිහලා මම තමයි ඒකේ මේ මුට සූට් එක හම්බෙන්න පළවෙනි. Treat you and get you to safety. ඒ කියන්නේ ඒ සූට් එක මාර ගතිය හැමෝම දන්නවා ඩෙඩ් ස්පේස් වල ඇඳුම ඒ කියන්නේ මාර ගතිය ඒක. Just follow the route I'm sending you. අර නෑ මූද් නෑ හරියට අර හේලෝ වල මේ මාස්ටර් චීෆ් වගේ මේ පොරක් තමයි ඉතින් අයිසැක් ක්ලාක් කියන්නේ ඩෙඩ් ස්පේස් වල තනිකර ආයේ නෑ ඔය තියෙන්නේ ඔන්න ඔහම බී ආවම අපිට ඔබ්ජෙක්ටිව් එක යන්න ඕන තැන පෙන්නනවා තනිකර එකත් හඩ් එක ගන්න කෙලිම අර පොළව දිගේ යන්නේ අර කළුවර යකෝ ජම්ප්ස් කියා ගන්න එකක් තියෙන නිසා අර එච්චර බයක් නෑ කොළ දන්නවද හොරර් ගේම් ගහද්දි ගන්න එකක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ අරුවට තියලා මරන්න පුළුවන් නේ ඒක නිසා පොඩ්ඩක් හරි බය අඩු වෙනවා අන්න සේව් මේකකුත් තියෙනවා ඉතින් මේ ඔයගොල්ලන්ට මේ ගහන්න ඕන සිස්ටම් එක තමයි ඉතින් ඇත්තටම ගොඩක් දේවල් ඉල්ලම නැහැ මේගොල්ලොත් මේ මිනිමම් මම දැක්ක තියෙන මිනිමම් ඉල්ලලා තියෙන 2GB RAM එකකුයි Pentium processor එකකුයි මේ තව මොකද තව මේ 256 switch එකක් මං හිතන්නේ ඉතින් ඔය අද කාලේ තියෙන ඕනේ PC එක ඉතින් මේක රන් කරගන්න බෑ කිසි ප්‍රශ්න නැතුව කොහොමද කොයි shower ඇද අන්න නිකන් අර මේ ගේම් එක පුරාවටම මුටම මේ නිකන් අර මෝ ෆ්ලෑෂ් වෙන වගේ ඔහොම සීන් එකක් වෙනවට මතකයි දැන් අර එකපාරට වෙනම ලෝකෙකට ගිහිල්ලා වගේ මතක් වෙනවා ඔය කියන අර මේ ඔය කියන අර ඒ නෙක්‍රොනෝස් ඇදලා තියෙන අර මාකර් එක කියන අර ඔබ්ජෙක්ට් එක නිසා කියලා තමයි කියන්නේ ඉතින් අර ඒකත් එක්ක මේ අපේ අයිසෙක් අර නිකන් එන කන්ටැක්ට් සීන් එකක් ගියා ඔය පළවෙනි ගේම් එකෙත් මේ ඒක නිසා මුට නිකන් අර ඒකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන සීන් එකක් තියෙනවා දැන් ඒ මාකර් එකත් එක්ක මාකර් එකයි අයිසෙකුයි නිකන් අර සම්බන්ධ වෙලා තියෙන්නේ
Isaac, what happened? Are you alright? Why are you helping me? අවුලන්නේ ෂේප් එකකින් ඉන්නවා. One thing, more people will die. Including me. Not if you follow my route. I don't like this. You don't have to like it. Just hurry before you get locked in. ගැජට් එකක් ගත්තා. ඕක තමයි. ඕක තමයි මම අර කිව්වේ අර මේ අර එනිමීස් ලගේ කැලේ නම් මනම් ගහන්න පුළුවන් කියලා ගලවලා. ඔන්න ඔය වගේ තමයි ඒක වැඩ කරන්නේ. දැන් කොහෙද යන්න ඕනේ? ඉතින් නෑ යන්න බෑනේ. යන්න බෑ මොකක්ද සීන් එක? යන්න බැරි. මම මොඩයිද බං? මම මේ ගැහුවනලු මට දැන් මතක නෑ. හරි. අයියෝ සිරාවට මට ඒක අමතකුණානේ. වීදුර කඩන්න තිබුණේ. වීදුරක් තිබුණේ ඒක මට දැක්කෙත් නෑ මං හරියට ඒක. දැක්කනේ. එහෙම අයින්න පුළුවන්. කො තව එනවා තව. ඉන්නවා. යස්. එන්වයරන්මන්ට් එකේ තියෙන දේවල් යූස් කරලා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම පා ගන්න මුංග. පා ගන්න ලූට් හම්බ වෙනවා. ඒකත් පට්ට ආතලයි. කොලූට් හෙල්ත් එකක්. නයිස්. අර ෆුල් හෙල්ත් උනාම තමයි නිල් පාට එන්නේ. හරි ලිෆ්ට් එකක්. යන්. තව හෙල්ත් එකක්. අපි එක කෝකටත් කියලා තියාගමු. පස්සේ ඕනොත් එහෙනම් හොඳ වෙලාවට මේ කෑල්ලේ තියෙනකෝ තාම අපිට මේ ගන්න එකක් දුන්නේ නැහැ. මේක අර හෙන ෆේමස් මේ ප්ලාස්මා කටර් කියලා තියෙනවා. තාම ඒව හම්බුන්නේ නැහනේ. ඒ කියන්නේ මේ ඉස්සරහට යන්න ගන්ස් එහෙම මේ සුපිරි ගන්ස් තියෙනවා. ආවෙ තියෙන්නේ. ඔය මේ ඒ උගෙම අතක් කර අර උගේ උල්ලත්නේ තියෙන්නේ. නියමයි. සල්ලි ඕන එක අප්ඩේට් කරන්න යන් අපේ හෙල්ත් එක තව මේ වැඩි කරගන්න හිම මේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ කරන්න තියෙන හැම වෙලේදම ලූට් කරන් යන්න හරිද ගන්නකොට මම කියන ඔයගොල්ලෝ මේ හොරර් ගේම්ස් වලට මේ ආස නම් ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ ඩෙඩ් ස්පේස් ගහලා බලන්න. කියන්නේ පට්ට ගතිය මම කියන්නේ ස්ටෝරි හැම මේකේ ස්ටෝරිය කියලා නෑ සුපි ස්ටෝරිය. මම කියන්නේ ඔය කිසිම හොරර් ෆිල්ම් එක ඇවිල්ලා නෑ මට එහෙම සීන් එකක්. හොරර් ෆිල්ම් අතර මේ එනේ මේ ඒ කියන්නේ ප්‍රෙඩික්ටබල් නේ. මේක එනවා අරු වෙනවා හරිය නේ. එහෙම නෙමෙයි මේක නිකන් අර සුපිරි නිකන් ස්පේස් එකත් එක්ක සම්බන්ධ නිසා ආය නෑ කියලා දැන් නෑ මේක. ඩෙඩ් ස්පේස් කියන්නේ නිකන් නෙමෙයි. කවුද බං අර කෑ ගහන්නේ? පොඩ්ඩෙන් ඉඳලා එනවා. යකෝර නෙක්කොමෝස් කෙනෙක්. මම හිතන්නේ මේ අර පේෂන්ට් කෙනෙක් ඉඳලා ඌ අර සතෙක් කියලා කාලා සිටින්න තියෙනවා. කරන දෙයක් පිට කරපන්. හරි අනේ සෝරි බං අනේ උඹ ඉවරයි බං. මොනවා කරන්නද බං? හරි උඹ ඉවරයි. ඌ ඉවරයි ඌගේ බෙල්ල තියාරි. ඔය තියෙන ප්ලාස්මා කට් එක දැන් බයයි යකෝ. හරි යම්මත් තමා. අම්මඩ ඌ මැරෙන්නේ. ඌ මැරලා හිටිනේ ඌ ආවා. බලයන් දැන් බය නෑ යකෝ. අනේ එහෙම මාට සැටිස්ෆයින් ඇයි මම චප්ප කියලා දාන්නේ. තව එකක් තවඬුවක් ඕනේ. අන්න එකක් දෙන්නනේ. කෝයකෝ වැඩියන්කෝ. අන්නරි. ඔගේ ලූට් කියන අර ගහන්න ඕනේ අනිවාර්යෙන් ගහන්න ඕනේ. කියන්නේ මුන්ට මෙහෙම ගැහුවේ නැත්තම් ලූට් එකේ ඉන්නේ නෑ. ඒක පට්ටම සීන් එකේදී. ඒක දැන මේ දැන් ඉස්සරහට ගොඩාක් කියන මේ එනිමීස් ලෙනවනේ. දැන් චප්ප කරගෙන යන්න තියෙන්නේ. ඒ ලූට් එක ගන්න. I know. I've had a lot of practice. I think Dead Space 1 වල ඉඳලා මේ මුංග මරණ එක තමයි කරන්නේ. ඒ කියන්නේ අර උන්ගේ ලිම්ස් කඩන්න ඒතකොට අර උන්ට ඇවිදින්නත් අමාරු වෙනවා.
බඩ ගගායනවා එහෙම සීන් තියෙනවා අඩු මේක පාට් ටයිම් මේ හඩ් එක නැති එක තනිකරම නිකන් අර මේ අමුතුම ෆීලිං එකක් එනවා මේකේ කිසිම දෙයක් නැහැනේ ඒ කියන්නේ ඇමෝට් බෝල් බලන්න ඇමෝට් එකකින් නම් පෙන්වන්නේ මේ අර තියෙන ඉතුරු ඇමෝට් එක පෙන්වන්නෙත් මේ මේකෙන් තමයි ආතල් දෙන්න එපා සල් නම් තවකි ඔයාට ඕනෙද නියමයි උටින් ගිය උටින් නයිස් අර මේ මුංගි කෑලි අනිවාර්යෙන් ගලවලා ගහන්න හර දැම්ම ඉතුරු කරගන්න ඕනේ නෝ සමහර ලාවට හරි ඉතින් එහෙනම් මම මේ ගේම් ප්ලේ එක දැන් නවත්තන්න ඉතින් බලපෑම වලට thank you කියලා තමයි කියන්නේ ඉතින් අපි මේ වගේ තවත් සුපිරි ගේම් ප්ලේ එකකින් ඉස්සරහට හම්බෙමු එහෙනම් මම මේ වීඩියෝ එක නවත්තනවා බලපෑම වලට thank you කට්ටියටම bye bye